කේක් හවුස් මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ රසම රස කුකී ඩෝ එකක් කොහොමද හරියටම හදාගන්නේ කියලා. ඉතින් මේකේ ෂෝට් වීඩියෝ එකක් මම අරගෙන ආවා. ඉතින් මට හිතුණා මේ රෙසිපි එකේ ෆුල් වීඩියෝ එකක් අරන් ආවොත් හොඳයි කියලා. ඒක ඔයාලට වටිනවා ඇති කියලා හිතුවා. ඒ හින්දා තමයි මම අද මේ ෆුල් වීඩියෝ එක අරන් ආවේ. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මුලින්ම බටර් ටිකයි සීනි ටිකයි ලුණු ටිකයි දාලා හොඳට ක්‍රීම් එකක් වෙනකන් බීට් කරගන්න. ඉතින් වෙලාවකුත් නැහැ. මේකට ස්පීඩ් ලෙවල් එකකුත් නැහැ. බටර් ටිකේ කලර් එක වෙනස් වෙලා සීනි ටිකයි බටර් ටිකයි හොඳට මික්ස් වෙලා ක්‍රීම් එකක් වෙනකන් හොඳට බීට් කරගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ මම බීට් කරගත්ත බටර් එක. ඉතින් ඒකට අපි බිත්තරය දාලා හොඳට බිත්තරෙත් හොඳට දිය වෙනකන් ක්‍රීම් එකක් වෙනකන් බීට් කරගන්න ඕන. ඉතින් මේක ස්පැචුලා එකෙන් මික්ස් කර කර හොඳට බීට් කරගන්න. ඉතින් ඊළඟට දාන්නේ අපේ වැනිලා එසන්ස් ටික. වැනිලා එසන්ස් ටිකක් දාලා හොඳට බීටර් එකෙන් බීට් කරගන්න. අපි පිටි දාන්න පටන් ගත්තට පස්සේ බීටර් එක යූස් කරන්නේ නැහැ. බිත්තරේ දානකම් විතරයි අපි බීටර් එක යූස් කරන්නේ. ඊට පස්සේ පිටි ටික ටික දදා හොඳට ස්පැචුලා එකෙන් මික්ස් කරන්න. පිටි ටික ඔක්කොම එකපාර දාලා මික්ස් කරන්න යන්නත් එපා. අතේ නොවැළෙන පදම වෙනකන් ගුලියක් හදන්න යන්නත් එපා. ඉතින් මේකේ පදම තමයි ස්පැචුලා එකට හොඳට තද බැටර් එකක් තියෙන පදමට මික්ස් කරගන්න. මේ ඔයාලට පේනවා ඇති ස්පැචුලා එකෙන් මික්ස් කරනකොට අවසාන ටික මික්ස් කරගන්න බෑ. හරිම තදයි. ඉතින් ඒක අතේ ඇලෙන්නේ නැති පදම නෙමෙයි. හොඳට තද බැටර් එකක් ආවට පස්සේ අපි පිටි දාන එක නවත්තනවා. ඉතින් මගේ පිටි ටිකෙන් මට ග්‍රෑම් 30ක් විතර ඉතුරු වුණා. මට ගියේ ග්‍රෑම් 210ක් වගේ. ඉතින් එහෙම ඉතුරු වුණා කියලා ඉතුරුනච්ච පිටි ටිකක් දාලා යන්න යන්න එපා. මේ තියෙන්නේ ඉතින් මම 210ක් දාලා හදාගත්ත බැටර් එක වලට පේනවා. ඉතින් හරිම තදයි ස්පැචුලා එකෙන් මික්ස් කරගන්නත් හරිම අමාරුයි. ඉතින් මේක තමයි පදම. ඉතින් මේ පදමට ආවට පස්සේ පිටි දාන එක නවත්ත ගන්න. පිටි දාන එක නවත්තලා මේ ඩෝ එක හොඳට ක්ලින් රැප් එකකින් කවර් කරලා තමයි අපි ඩීප් ෆ්‍රීසර් එකට දාන්නේ. ඉතින් මේ විදිහේ ක්ලින් රැප් එකක් අරගෙන අපේ බැටර් එක මේ විදිහට ක්ලින් රැප් එකට දාගෙන හොඳට මෙන්න මේ විදිහට ඔතලා ඩීප් ෆ්‍රීසර් එකේ පැය දෙකක් විතර හොඳට සෙට් වෙන්න තියලා ගන්නවා. ඉතින් ඩීප් ෆ්‍රීසර් එකේ තියලා ගත්ත ඩෝ එක මැට් එකක් උඩට පිටි ටිකක් ඉහලා ඩෝ එක තියලා ඩෝ එක උඩටත් පිටි ඉහලා පිටියේ මේ විදිහට රෝලින් පින් එකකින් රෝල් කරගන්නවා. ඔයාලට අවශ්‍ය විදිහට රෝල් කරගන්න. ගොඩාක් තුනියට දාගන්න එපා. සාමාන්‍යයෙන් තුනී කරගන්න. ඉතින් මම මේ වගේ ප්ලන්ජර් කටරයකින් තමයි මේ වගේ හැඩ කපා ගන්නේ. ඔයාලට පේනවා ඔයාලා කැමති හැඩයකින් කැමති විදිහකට මේ ඩෝ එක හැඩ කපා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ටිකක් හැඩ කපා ගන්නවා. මේ පේනවා ඇති ඔයාලට මම කපාගත්ත මල් ටික. ඉතින් මල් හැඩයට තමයි මම අද මේ කපන්නේ. ඉතින් මේ විදිහට ට්‍රේ එකක් උඩින් ඔයිල් පේපර් එකක් දාලා ඉතින් මම මේ කපාගත්ත කපාගත්ත කුකීස් ඩෝ ටික මේ වගේ තියාගන්නවා. ඉතින් සෙල්සියස් අංශක 160 විනාඩි 10ක් මගේ අමන්න ප්‍රී හීට් වෙන්න දාලා තියෙන්නේ. සෙල්සියස් අංශක 60 විනාඩි 15ක් තමයි මම මේ කුකීස් ටික බේක් කරලා ගත්තේ. ඉතින් මේ ඔයාලට පේනවා ඇති ලස්සනට බේක් වෙලා තියෙනවා. ඉතින් මේ පේනවානේ පාටත් ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ කුකී එක try කරලා බලන්න. ඇත්තටම හරිම රසයි. ඉතින් මම කුකී ඩෝ එකේ මගේ ඔක්කොම කුකී ඩෝ එකෙන් හදාගත්තේ නෑ. මගේ කුකී ඩෝ එකේ තව ටිකක් ඉතුරු වෙලා තියෙනවා. මෙන්න මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ ඒ ඉතුරු වෙච්ච ටික. අපිට මේක ඩීප් ෆ්‍රීසර් එකේ දාලා තියාගන්න පුළුවන්. ඒ හින්දා මම මේ ටික අරන් තියාගන්නවා. ඉතින් මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම තමයි තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න.
ඉතින් අමතක නොකර මාව subscribe කරන්න. ඉතින් තවත් දවසක අලුත් රෙසිපි එකක් එක්ක හම්බ වෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. ඔයාලට සුබ දවසක්.